අපි ඇවිත් ඉන්නේ ලෝක ඉතිහාසයේ ඉපැරණිම නේවාසික විශ්වවිද්‍යාලයක් වන නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් බලන්න. මේක පිහිටලා තියෙන්නේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා කියන ග්‍රාමයේ. ඒ වගේම මේ නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ බුද්ධ කාලීන ಭಾರತයේ. ඒ කියන්නේ මගධයේ ප්‍රධානම අගනගරය වන රජගහනුවර. එහෙම නැත්නම් වර්තමාන රාජ්ගීර් වලට නුදුරින්. ඒ වගේම සැරියුත් මහරහතන් වහන්සේගේ උපන් ස්ථානය සහ පරිනිර්වාණය සිදු වූ ස්ථානයත් මේ නාලන්දා ප්‍රදේශයේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම අශෝක රජුගේ කාලේ, ඒ කියන්නේ මෞර්ය යුගයේ කාලේ මෙහි සාරිපුත්‍ර චෛත්‍ය නිර්මාණය කළ තියෙන අශෝක රජතුමා විසින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සිහිපත් වීම පිණිස. එතකොට මේ නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලයක් විදිහට වර්ධනය වෙලා තියෙන ක්‍රිස්තු වර්ෂ 5 සියවසේ. ඒ කියන්නේ ගුප්ත රාජධානියේ පළවන කුමාරගුප්ත රජතුමා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහිදී ප්‍රථම වරට සංඝාරාමයක් සහ මහා විහාරයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙලා තියෙනවා. ගුප්ත රාජධානියෙන් අනතුරුව ආපු පාල රාජවංශය, ඒ වගේම විශේෂයෙන් හර්ෂවර්ධන රජුගේ කාලයේදී වර්ධනය වීම සිදු වෙලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලය තුළ සිසුන් දසදහසකට අධික සංඛ්‍යාවක් සහ ගුරුවරුන් 2000කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඒ වගේම මෙහි පැවති පුස්තකාලයේ ඉතා වටිනා පොත්පත් දසදහස් ගණනක් තිබිලා තියෙනවා. මෙහි අධ්‍යාපනය ලැබීම සඳහා දේශීය සිසුන් විතරක් නෙමෙයි විදේශීය සිසුන් සම්බන්ධ වෙලා තියෙනවා. චීනය, ටිබෙටය, ශ්‍රී ලංකාව, කොරියාව, ඒ වගේම අග්නිදිග ආසියාතික රටවල් වලින් එහි පැවිදි සිසුන් බොහෝ ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලැබලා තියෙනවා. මෙහි සම්පූර්ණ අධ්‍යාපනය ලැබලා තියෙන්නේ නොමිලේ. මේ විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සිදු වෙලා තියෙන්නේ ద్వාර පරීක්ෂණයක් හරහා. ඒ අනුව විදේශීය සිසුන් 10 දෙනෙකුගෙන් 3 දෙනෙක් පමණයි සමත් වීමේ ප්‍රතිශතයක් තිබිලා තියෙන්නේ. ඒ අනුව අපිට හොඳින් පැහැදිලි වෙනවා මේ විශ්වවිද්‍යාලයේ ස්ථාවර අධ්‍යාපන ක්‍රමයක් පැවති බවට. විශ්වවිද්‍යාලයේ දැනුම ලබා දී ඇති විෂයන් අතර බෞද්ධ අධ්‍යයනය, ගුප්ත විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, පාරභෞතික විද්‍යාව, ව්‍යාකරණ වැනි විෂයන් රාශියක් මෙහි ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු වෙලා තියෙනවා. දෙස් විදෙස් සිසුන් දසදහසකට අධික සංඛ්‍යාවගේ දැනුම ලබා දීලා ලොව පුරා දැනුම ව්‍යාප්ත කරපු මේ නේවාසික විශ්වවිද්‍යාලයේ පරිහානිය සහ බිඳ වැටීම පිළිබඳව කතා කරනකොට මේක සිදු වෙලා තියෙන්නේ 12 වන සියවසේ බක්තියාර් කිල්ජිගේ ආක්‍රමණයත් සමග මේ එකවර සිදුවක් නොවන බව සාධකවල සඳහන් වෙනවා. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ සිදු වෙලා මේ ආක්‍රමණයත් එක්ක මෙම විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම ගිනිබත් කරපු බව තමයි සාධකවල සඳහන් වෙන්නේ. ඒ අනුව මෙහි පැවති පුස්තකාලයේ පොත්පත් දසදහස් ගණනක් වගේම මෙහි අධ්‍යාපනය ලැබපු භික්ෂුන් වහන්සේලා ඇතුළු මේ සම්පූර්ණම විශ්වවිද්‍යාලය ගිනිබත් වූ බව සාධකවල සඳහන් වෙනවා. මේ ආක්‍රමණයත් සමග මිල කළ නොහැකි තා වටිනා පොත්පත් විශාල ප්‍රමාණයක් ගිනිබත් වෙලා විනාශයට පත් වෙලා තියෙනවා. මේ අනුව අපිට පැහැදිලි වෙනවා මේ නාලන්දා විශ්වවිද්‍යාලය ආසියාවේ පැවති ගෝලීය දැනුම හුවමාරු කළ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස පැවති බව. ඉතින් මං හිතනවා ඉපැරණි නාලන්දා විශ්වවිද්‍යාලයේ පසුබිම කොහොමද නිර්මාණය වුණේ සහ එහි පරිහානිය කොහොමද සිදු වුණේ කියලා ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි.